ආයුබෝවන් කොළපාට ආදරයත් එක්ක ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් අද මම යන්නේ මඩුපල්ලි. මම කිව්වට අද මාත් එක්ක ඉන්නවා මගේ වයිෆුයි මගේ රෝස සමනලි. සමනලි නිසායි තමයි අදිස්සියෙම මෙම ප්ලෑන් එක අපි ඕගනයිස් කරේ. ඔයාලා එන්න මඩු මෑනියෝ වන්දනා කරන්න යන්න. නැන්දවැච්චේ ඉඳලා කිලෝමීටර් 56ක් පමණ මඩුපල්ලි වලට තියෙනවා. අපි උදේම යන්න තමයි ප්ලෑන් එක දාගත්තේ. සමනලී ලෑස්ති කරගන්න ගියාම පොඩ්ඩක් පරක් වුණා. මේ දවස්වල උදේම යනවා නම් යන තැන් වලට අපිට ලේසි. මොකද අවුරස්නේ වැඩි නිසා. අවුරස්නේ අපිට වැඩි දැනුන්නේ නැහැ. අධික හුලන් නිසා. ඔයාලට කියන්න ඕනේ වාහන වල යනවා නම් පොඩ්ඩක් ස්පීඩ් එක අඩු කරලා යන්න. ඒ තරමට හුළඟේ වේගය සැර වැඩි. අපිට වාහනේ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා ගොඩක් ස්පීඩ් ගියාම. කතෝලිකයන්ගේ මේ මඩු වන්දනාව තරමක ඈත ඉතිහාසයකට ගොනුවම් කියන අතර මේ ප්‍රදේශයේ බහුලව ගැවසෙන විසිකුරු සතුන්ගෙන් කිසිදු අනතුරු ආන්ත්‍රාවක් මඩු පුදබිම තුල සිදුවන්නේ නැති බව කතෝලික ජනතාවගේ විශ්වාසයයි. විශේෂයෙන්ම ඔයාලට පවසන්න දෙයක් තියෙනවා. මෙහි පැමිණෙනවා නම් සංවර ඇඳුමකින් සැරසී පැමිණිය යුතුයි. ඒ වගේම ජංගම දුරකථන, කැමරා සහ වීඩියෝ උපාංග භාවිතා කිරීමටද අවසර නැහැ. මම මේ වීඩියෝ එක සහ ෆොටෝ අරගත්තේ විශේෂ අවසරයක් අරගෙන. ඒත් දේවස්ථානයේ ඇතුලේ දේව මෑණියන්ගේ ෆොටෝ ගැනීමට අවසර හමුුනේ නැහැ. හාස්කම් වලින් පිරි මඩුපල්ලිය වර්ෂ 1670 දී පෘතුගීසි කපිතාන්වරයෝගේ දිනියක් වූ හෙලේනා මරණ මඩු ගමේ කුඩා දේව මැඳුරක් තනා මඩු මෑණියන්ගේ ප්‍රතිමාව එහි තැන්පත් කර ආරම්භ කළ මඩු පුදබිම අද දෙස් විදෙස් ප්‍රචලිත මහා පුදබිමක් බවට පත්ව අවසන්. අවුරුද්ද පුරා විවිධ දේවමයන් පවත්වන අතර ප්‍රධාන මඩු මංගල්‍යය අගෝස්තු 15 වන දින මෙම දේවස්ථානයේදී උත්කර්ෂවත්ව පවත්වනු ලබනවා. ඉතින් අපි අද මඩුපල්ලියෙන් සමුගන්නා අතර කාලය ඉතුරු නිසා මන්නාරම් ගිහින් එහි ඇති තැන් කිහිපයක් නැරඹීමටද අපි විසින් තීරණය කරනු ලැබුවා. මඩුවිඳා මන්නාරම් වලට කිලෝමීටර් 30ක් පමණ දුර තියෙනවා. අම්මෝ මේ මොකද්ද? මෙච්චර දිග ලොකු එකක්. සුලන් තට්ටක් නේද? දැන් අපි ඉන්නේ යෝධවැව ළඟ. මේ තියෙන්නේ යෝධවැව. මන්නාරම් දිස්ත්‍රික්කයේ යෝධවැව හෙක්ටයාර 3800කට වපරයාසයකින් පුරා විහිදී පවතින අතර ඒ යටතේ කුඩා පෝෂිත වැව 160ක් පවතිනවා. මල්වතොය හරස් කිරීමෙන් ඉදිකළ ලංකාවේ විශාලතම ජලාශයයි. විශාලත්වයෙන් මේ ලංකාවේ දෙවෙනි වැව බවත් ලෝකයේම තුන්වෙනි වැව බවත් සඳහන් වන අතර ධාතුසේන රජු කළ බවයි සඳහන් වන්නේ. අපි දවල්ට ආහාර ගන්න ලැබුවේ මෙම තල්ලඩි ගිමන්වලින්. Mountains rise up, touching clouds above. Valleys below, filled with whispers of love. On this road, every seed's a delight. දැන් අපි යන්නේ මන්නාරම් බීච් එක බලන්න. මන්නාරම් නගරයේ සිට කිලෝමීටර් 5ක් පමණ බොල්ලුපාරේ ගමන් කළ පසු මෙම වෙරළ තීරය බලා ගන්න පුළුවන් වෙනවා. මන්නාරම් දූපතේ පිහිටි ඉතාමත් නිස්කලංක සහ ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු වෙරළ තීරයක් තමයි අපි දැන් ගමන් කරන්නේ. ඉතින් වම් පසින් ලස්සන මුහුදු තීරයක්, දකුණු පසින් මුහුදු සුළං බලාගාරත් දැක බලා ගැනීමට අපට පුළුවන් වෙනවා. පීනීමට සහ සංසුන් පරිසරයක විවේක ගැනීමට කදිම ස්ථානයක් තමයි මෙම කීර බීච් එක. මෙවැනි තැන් ආරක්ෂා කර ගැනීම අපගේ කාගේත් යුතුකමක් වෙනවා. අරන් යන දෑ ඒ තැන්වල දාන්නේ නැතුව නැවත අරන් ඇවිත් නිසි තැන්වලට බැහැර කරන්න. දැන් අපි ඉන්නේ වසර 700ක් 800ක් පමණ පැරණි බව සැලකෙන මන්නාරමේ පල්ලිමුණේ ප්‍රදේශයේ පිහිටි බයෝපැක් ගස ළඟ. ආරාම්භි වෙලෙන්දන් විසින්
ලංකාවට ගෙනෙන ලද්දැක්කයි විශ්වාස කරන අතර මේ අලිගස හෝ බෝතල් ගස යන නම් වලින්ද හඳුන්වනු ලබනවා. Sunrise to starlight, day to night. Nature's canvas unfolding so grand. In this journey we're living unplanned. City streets pulse with energy so bright. Neon signs flashing in the depths of night. Skyscrapers stand tall, reaching for the sky. අපි දැන් යන්නේ මන්නාරම් පිටලා තියෙන තවත් ස්ථානයක් බලන්න. ඒ තමයි ලන්දේසි බලකොටුව. ශ්‍රී ලංකාවේ වයඹ දිගින් පිහිට ඇති ඓතිහාසික වෙරළබඩ බලකොටුවකි. මුලින්ම 16 වන සතවර්ෂයේ පෘතුගීසින් විසින් ඉදිකරන ලද අතර පසුව 17 වන සතවර්ෂයේ ලන්දේසි විසින් ශක්තිමත් කරන ලද මෙම බලකොටුව යටත් විජිත සමයේ මන්නාරමේ උපාය මාර්ගික වැදගත්කම පිළිබිඹු කරයි. නටබුන් වෙලා පවතින මෙම බලකොටුව අද වින විට සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බව අපට හොඳටම පෙනී යනවා. ඉතින් මේ වගේ දේවල් ආරක්ෂා කර ගැනීම අපගේ යුතුයකමයි. As we pass by, with dreams flying high. No maps, no plans, just an open road. Wherever it leads, we'll happily go. Each sight, each sound, a memory to keep. In this adventure, dreams run deep. On this road, every scene's a delight. From sunrise to starlight, day to night. Nature's canvas unfolding so grand. In this journey, we're living unplanned. On this road, every scene's a delight. From sunrise to starlight, day to night. Nature's canvas unfolding so grand. In this journey, we're living unplanned. යාළුවනේ මන්නාරම් වල තවත් බොහෝ දෑ බැලීමට ඉතුරු වුණා. අපට කාල හෝරාව බාධාක් වුණා. මොකද අපි මෙම ගමන ප්ලෑන් කරගත්තේ හදිස්සියේ. ඉතින් දැන් රෑ වීගෙන එනවා. අපිට ගෙදර යන්න වෙනවා. ඉතින් තවත් දවසක මන්නාරම් වලින් හමුවීමේ බලාපොරොත්තුවේ අදට අපි මෙහින් සමු ගන්නවා. තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ වලින් අපි හමු වෙමු. එතකම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබම සුබ දවසක්.